ලෝකෙ වැඩියෙන්ම අලෙවි වන බජට් ෆ්‍රෙන්ඩ්ලිම ඩ්‍රෝන් එක නැත්තං ලෝකේ මේ දවස්වල ජනප්‍රියම බජට් ෆ්‍රෙන්ඩ්ලි ඩ්‍රෝන් එක තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි DJI එක්විප් කරපු මෙන්න මේ Neo 2 ඩ්‍රෝන් එක. මේක ගැන කතා කරන්න කලින් මේ කාලේ සර්ච් කරලා බලුවොත් Google එකේ ඔයාලට බලාගන්න පුළුවන්. ලෝකෙ වැඩියෙන්ම මේ කාලේ ජනප්‍රියම වගේම ගොඩාක්ම අලෙවි වෙන බජට් ෆ්‍රෙන්ඩ්ලිම ඩ්‍රෝන් එක තමයි Neo 2 ඩ්‍රෝන් එක. ඉතින් මම ගෙනල්ලා තියෙනවා එකේ motion fly more combo kit එක තියෙන ඩ්‍රෝන් එක. ඉතින් මම මේක පර්චේස් කරේ කැමරල්ගේ තිස්ස මහරාම ස්ටෝර් එකෙන්. ඉතින් එයාලට ප්‍රී ඕඩර් එකක් දාලා සති දෙකකින් වගේ මට ලැබුණා. ඔයාලටත් පුළුවන් දකුණු පළාතේ ඉන්නවනම් කැමරල්ගේ තිස්ස මහරාම ස්ටෝර් එකට ගිහිල්ලා ඔයාලගේ ඩ්‍රෝන් හරි ඕනම කැමරා ඉක්විප්මන්ට් එකක් පර්චේස් කරන්න. ඉස්සෙල්ලම කතා කරන්න කලින් මේ ඩ්‍රෝන් එක ගැන අපි ඉස්සෙල්ලා මේක අන්බොක්සින් කරමු. මේක ගොඩක් කාලෙකින් ගන්න මොනවද තිබුණා. මොකද මේක කලින් ආ Neo 1 ඩ්‍රෝන් එක. Neo 1 එකට වඩා ගොඩක් ෆීචර්ස් තියෙනවා. ලයිඩර් සෙන්සර් එකක් තියෙනවා. ඒ වගේම 2 ඇක්සිස් ගිම්බල් එකක් තියෙනවා. කැමරා එකක් තියෙනවා. ඉතින් මේ ඒක නිසාම මම හිතුවා මේක ගන්න ඕන කියලා. මේක අන්බොක්සින් කරලා ඊට පස්සේ මේක සෙටප් කරලාගෙන පළවෙනි ෆ්ලයි එකත් කරලා බලමු කොහොමද මේකේ තියෙන වැඩ ගැල් ටික කියලා. එහෙනම් අපි මුලින්ම මේක අන්බොක්ස් කරන් ඉමු. හරි, මුලදීම කිව්වා වගේම මේ බොක්ස් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙන්ෂන් කරලා තියෙනවා මෙතන motion fly more combo කියලා. ඉතින් ඒ වගේම මේ ඇතුලේ මේ පැත්තේ අපිට බොක්ස් එකේ මෙන්ෂන් කරලා තියෙනවා in the box විදියට එයාක්‍රාෆ්ට් එක තියෙනවා, ෆ්ලයිට් බැටරි 3ක් තියෙනවා. ඒ වගේම ඩිජිටල් ට්‍රාන්ස්රීසීවර් එක තියෙනවා, ප්‍රොපෙලර් ගාඩ් එකක් තියෙනවා, DJI goggles N3 එක, RC motion 3 එක, ඒ වගේම charging hub එක, USB-C cable එක, spare propellers තියෙනවා, screw driver එකක් තියෙනවා, ඒ වගේම manual එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේ DJI Fly app එක download කරන්න පුළුවන් Apple Store එකේ වගේම Android වලටත්. Apple Store එකේ තිබ්බට Android වලට අපිට APK ෆයිල් එක දාමයි download කරලා install කරගන්න වෙන්නේ. ඉතින් මේ ටික තමයි තව උඩින්ම තියෙන මේ වගේ මේකේ කරන්න පුළුවන් වැඩ ටික. palm take off and landing gesture control, fast smooth tracking with active track, easy movement capture with selfie shot, omnidirectional optical sensing and versatile flight. 4K high quality imaging, lightweight portable design with full coverage propeller guard. ඔය ටික තමයි තියෙන්නේ බොක්ස් එකේ. ඉතින් මේ වෙන මොකුත් නෑ. හරි, අපි මේක අන්බොක්ස් කරලා තුල තියෙන ටික එළියට ගමු. අපිට මුලින්ම හම්බෙන්නේ මේ වගේම මේ ඩ්‍රෝන් එක. ඩ්‍රෝන් එක මේ විදිහට එළියට ගත්තම ඔයාලට පේනවා ඩ්‍රෝන් එක. ඉතින් මෙතන මේ වගේම 360 කැමරා එකක් තියෙනවා. මේ පැත්තෙත් ඒ වගේම තියෙනවා. ඒ වගේම ට්‍රාන්ස්රීසීවර් එක තියෙනවා. ප්‍රොපෙලර් ගාඩ් දාලා තියෙනවා. ඊට පස්සේ මේක අපේ ගිම්බල් කවර් එක ඔයාලට පේනවා ඇති. මේ වගේ 2 axis gimbal එකක් එක කැමරා එක තියෙනවා. මෙතන තියෙනවා අපිට ලයිඩර් සෙන්සර් එක. මෙතන ඩිස්ප්ලේ එක තියෙනවා. ඉතින් ওই ටික තමයි අපිට gimbal drone එකේ බලා ගන්න තියෙන්නේ. අපි දැන් මේක මෙහෙම තියමු. මෙහෙම තියලා ඉතුරු ටික ගමු එළියට. තව බොක්ස් එකක් තියෙනවා අපිට මේක ඇතුලේ තියෙන්න පුළුවන්. අපේ motion control එක තියෙනවා. type C cable එක,
මැනුවල් එකත් එක්ක තියෙන ස්ක්‍රූ ඩ්‍රයිවර් එකයි ඒ ටික තියෙනවා. දැන් ස්ටිකරුත් තියෙනවා මේක ඇතුලේ. DJI ස්ටිකර්ස් වගේක් තියෙනවා. ටිකක් තියෙනවා එක්ස්ට්‍රා ප්‍රොපෙලර්ස් ටිකක් තියෙනවා. එක්ස්ට්‍රා ප්‍රොපෙලර්ස් දෙකක් තියෙනවා. ඒ වගේම චාර්ජින් ඩොක් එක තියෙනවා. ඉතින් මේ ටික තමයි මේ බොක්ස් එකේ තියෙන්නේ. Googles 3 එක තියෙන්නේ. Googles N3 එක. මේකේ තියෙන Googles N3 එක. අපිට පේනවා ඇති. ඉතින් මේ ටික තමයි බොක්ස් එකේ අපිට බලා ගන්න තියෙන්නේ. බොක්ස් එක අයින් කරලා. අපි මේක සෙටප් කරගන්න ඕන මුලින්ම. සෙටප් කරගන්න කලින් ඔයාලා දැනගන්න ඕන මේකට මේ Type C cable එක මෙතෙන්ට ප්ලග් කරලා DJI Fly app එක දාගෙන ඉස්සෙල්ලා මේක ඇක්ටිවේට් කරගන්න ඕන. ඒ ටික බලා ගන්න පුළුවන් DJI මේ සයිට් එකට ගියාට පස්සේ ඒ සයිට් එකේ ගියාම බලා ගන්න පුළුවන් ඔයාලට ඒ තියෙන ටික. ඉතින් මේ කරන විදිය ඔක්කොම විස්තර ඒකේ තියෙනවා. කොහොමද කනෙක්ට් කරගන්නේ ඒ ටික සයිට් එකේ තියෙන ටියුටෝරියල් එක ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔය ටික තමයි අපිට ඩ්‍රෝන් එකේ හම්බෙන්නේ. අපි එන මේක ෆ්ලයි කරලම මේ බලමු කොහොමද මේක තියෙන වැඩ කැලේ ටික කොහොමද මේක කරන්නේ කියලා.
ඉතින් මේ ටික තමා ඔකලට මේ ෂයා කරගන්න ඕන්න. ඉතින් මේ DJI Neo 2 drone එකේ තියෙන බෙස්ම ෆීචර්ස් ටික තමා මම අද ඔයාලත් එක්ක ෂෙයා කරේ. මේකේ තව ගොඩාක් ෆීචර්ස් තියෙනවා. ඔයාලට උදාහරණයක් වශයෙන් කිව්වොත් ක්වික් ෂොට්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ ටික ගැන තාම මම වීඩියෝ එකක් කරේ. මේකට වීඩියෝ එකට ඇඩ් කරේ නෑ. මොකද වීඩියෝ එකේ ටයිම් එක දිග වැඩි වෙන නිසා. ඉතින් ඒක නිසා ඉස්සරහට ඔයාලට මේකේ තියෙන ක්වික් ෂොට් එක තව වීඩියෝස් මං අරගෙන එන්න. ඩ්‍රෝන් එකේ දැන් මං පෙන්නපු ෂොට්ස් වලින් ඔයා දැන් හොඳටම දැක්ක ෆලෝ මෝඩ් එක. ඒ වගේම palm take off and landing and gesture control අපි අතින් පුළුවන් මේ ඩ්‍රෝන් එක ලස්සනට හැන්ඩල් කරලා අපිට ඕන පොසිෂන් එක තියාගෙන ෆලෝ මෝඩ් එකේ දාගෙන මේ කරගෙන. FPV වලටත් මේක ගොඩක් ලස්සන වීඩියෝස් ගන්න පුළුවන්. මොකද මගේ Googles දෙක ගත්තෙම මේ FPV එක්ස්පීරියන්ස් එක ගන්න ඕන නිසා. ඉතින් ඔය ටික තමයි අද මේ ඩ්‍රෝන් එකේ මම ඔයාලට වීඩියෝ එකත් එක්ක ෂෙයා කරේ. ඒ වගේම කතා කරන්න ඕන විශේෂම දේ තමයි මේ ඩ්‍රෝන් එකේ මිල. DJI Neo 2 ඩ්‍රෝන් එකේ මිල. ඉතින් මම මේ ගතපු Motion Flymo combo package එකේ මිල තමයි 1,75,000 වෙනවා. ලංකාවෙන් ඔයාලට මිල දී ගන්න පුළුවන් කැමරා එකකින්. ඒ වගේම මේකේ ඔක්කොම පැකේජස් 4ක් තියෙනවා. මම මේ පැකේජස් වෙනම පෙන්නන්නම් මේ ප්‍රයිසස් එක්ක. මේ තියෙන ඒ ටික තමයි. ඉතින් ඔයාලට පේනවා ඇති මේ පැකේජස් 4 මොනවාද කියලා. ඉතින් මේ පැකේජස් රුපියල් 85,000 ඉඳන් උඩට යනකම් මේ මම ගතපු පැකේජ් එක වෙනකම්ම තියෙනවා මේ 1,75,000 වෙනකම් ඔයාලට මේක
කැමතිය පැකේජ්ජයකින් පර්චස් කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ ගැන වාල් මොනාද හිතන්නේ ඔයාල මේ ඩ්‍රෝන් එක ගැන මොකද හිතන්නේ මගදම කරපු වීඩියෝ ගැන මොකද හිතන්නේ ඒ වගේම ඔයාලත් මේ වගේම ඩ්‍රෝන්යක් ගන්න බලාවරුත්තිගෙනද පල්ලෙහ කමෙන්ට් සෙක්ෂන් එක වාගේ අදහස් මට කියන්න මොකද ගොඩක් වටිනෝ මට ඒ අදහස් ඊළඟ වීඩියෝ එක කරද්දි ඉතින් ඒ අදහසත් කියන්න වාලට තාමොනාද මේකේ දැනගන්න තියන්නේ ගැනත් කියන්න මගේ යුස ක්ස්පිරියන්ස එක තාව වීඩියෝකින් හෙමුණුත්මට අරන්ගන්න පුළුවන් වාලට කමෙන්ට් කරන්න යාලගේ අදහස් මට ඒවගේම චැනල් එක සබස්ක්‍රයිබ් කරන්න තව යාලුක්ට බලන්න මේක ෂයා කරන්න ඉතින් අපි තවලුත් වීඩියෝකින් ඉක්මට හමුවක ගිහින් එන්නම් වාල් හැම දෙනාටම සූබර දවස